අයිබෝන් කියල පිළිගන්නවා සියලුම දෙනාට. ඉතිං මේ චැනල් එකේ පොඩ්කාස් සිරිස් එකේ මේ දෙවැනි පොඩ්කාස්ට් එක තමයි කරන්න හදන්නේ. ඉතිං මේ වැඩි පටන්ගට කලින් ඉස්සලාම කියන්න දෙයක් තියෙනවා. මේ සමාවෙන්ඩ ඕනේ මගේ ඇතින් වැරදුනොත් එහෙම මොනහරි අඩුපාඩු වෙන්න පුළුවන් ගොඩක් මේ පොඩ්කාස්ට් එකේදී. මොකද මම මේ ෆීල්ඩ් එකේ නෙමෙයි. මම දැක්ක දේවල් මම දන්න දේවල් එක්ක තමයි සහ මම ඉන්ටර්නෙට් එකකින් හොයාගත්ත දේවල් එක්ක තමයි මේ පොඩ්කාස්ට් එක කරන්නේ. ඉතිං ශේෂත්‍රයින්න ඔපරේටර්ලා සොරි මගින් මොකක් හරි වැරද්දක් වුණොත්. ඉතිං මම මේ පොඩ්කාස්ට් සීරීස් එකෙන් මම පෞද්ගලිකව බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒ දේ තමයි අධ්‍යාපන කටයුතු ඉවර කරලා ජොබ් එකක් හොයලා ඉන්න කෙනෙක්ට එහෙම නැත්නම් අධ්‍යාපන කටයුතු මගදී නතර කරලා හරි කොහොම හරි ජොබ් එකක් හොයලා ඉන්න කෙනෙක්ට මේ අපිට නිතර දෙවේල දකින්න හම්බෙන සහ එහෙම නැති ජොබ් වල පොඩ්ඩක් මේ ආගිය තොරතුරු ටිකක් කතා කරන්න. ඒ ජොබ් කොහොමද වෙන්නේ, මොනවාද අවශ්‍යතා, මොනවාද සුදුසුකම් වගේ දේවල් පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරන්න තමයි මේ පොඩ්කාස්ට් එක කරන්නේ. හරි, අපි ඉස්සල්ල වීඩියෝකින් කතා කරා මේ එක්ස්කැවේටර් ඔපරේටර් කියන ජොබ් එක ගැන. ඔපරේටර් කෙනෙක් වෙන්නේ කොහොමද වගේ දේවල් ටිකක් ගැන. ඉතින් අපි අද කතා කරන්නේ මේ ක්‍රේන් ඔපරේටර් කියන රස්සාව මේ ජොබ් එක ගැන පොඩි කරුණු ටිකක් පොඩ්ඩක් අතපත ගන්නයි හදන්නේ. ඉතින් මේ අර පළවෙනි වීඩියෝ එක වැඩි බැලුවේ නැත්නම් මේ පොඩි හැඳින්වීමක් කරන්න. මමත් ජොබ් එකක් හොයාගන්න මේ ලොකු කට්ටක් කෑවා ඉස්සර. මේ වගේ හොඳ ජොබ් එකක් හොයාගන්නේ කොහොමද, ඒකට මොකක්ද පාත්වේ එක, ජොබ් එකේ හොඳ මොනවාද, නරක මොනවාද, කට්ට මොකක්ද, සැප මොකක්ද, ඒ වගේ දේවල් මේ ඇත්තටම අපිට කියලා දෙන්න අපිට ගෙදර ඉඳන් ඒකට ඇක්සස් නැහැනේ. එක්කෝ අපි අඳුරන යාළුවෙක් ඉන්න ඕනේ, නෑදෑයෙක් ඉන්න ඕනේ, එහෙම කවුරු හරි අපිට කියලා දෙන්න ඕනේ. එහෙම නැත්තම් ඇත්තටම අපි දන්නේ නැහැ. අපිට මේ හොයාගන්න අමාරුයි විස්තර. ඉතින් දැන් මේ තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. ඉන්ටර්නෙට් එක තියෙනවා. ගෙදර ඉඳන් සර්ච් කරන්න පුළුවන්. එහෙම නැත්නම් YouTube එක තියෙනවා. මේ වගේ දැන් මම වගේ ගොඩක් කට්ටිය ඉන්නවා මේ වගේ දේවල් ගැන කතා කරන. ඉතින් මෙහෙම ගෙදර ඉඳන් තමන්ගේ ඇඳේ ඉඳන් ෆෝන් එකකින් ඇක්සස් කරගන්න පුළුවන්. තමන්ට මේ ප්ලෑන් එකක් ගහගන්න පුළුවන්. මොකද්ද මං කරන්නේ, මොකද්ද මගේ ජොබ් එක, මට මොන වගේ දෙයක් පුළුවන් වෙයිද වගේ පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් අපි අද කතාවට යන්න එහෙනම්. තව දෙයක් තියෙනවා කියන්න. මේ සමහර විට මේ වීඩියෝ එක ඔයාට වැදගත් නොවෙන්න පුළුවන්. ඒ වුණාට මේ වගේ යාළුවෙක්ට, සහෝදරයෙක්ට, එහෙම නැත්නම් දරුවෙක්ට මේ කතාව වැදගත් වෙන්න පුළුවන්. ඒ හින්දා කරුණාවෙන් අහන්න. අහලා මේක වැදගත් වෙයි කියලා හිතන කෙනෙක්ට කැමති නම් ෂෙයා කරන්න. හරි. අපි එහෙනම් අද කතාවට යමු. ඔයාලා මේ මගතොට යනකොට නැත්තම් YouTube වීඩියෝ වල, Google එකේ, TV එකේ දැකලා ඇති මෙන්න මේ ක්‍රේන් කියන මැෂින් එක වැඩ කරනවා, ඒ පාවිච්චි වෙනවා. ඉතින් මේ ක්‍රේන් කියන මේ මැෂින් එකෙන් මේ ප්‍රධාන වශයෙන්ම කරන්නේ ලිෆ්ටින් වැඩ. කියන්නේ මේ යමක් ඔය මොනාරි දෙයක් උස්සනවා, උස්සලා කොහෙන් හරි මූව් කරනවා. ඒ වගේ දේවල් තමයි මේ ප්‍රධාන වශයෙන්ම වෙන්නේ. ඒ වගේ දේවල්. ඉතින් බරක් උස්ස ගන්න, එහෙම නැත්නම් ලෝඩ් කරගන්න, අන්ලෝඩ් කරගන්න, ඒ වගේ දේවල් වලදී විශේෂයෙන්ම පාවිච්චි වෙනවා. ඊට පස්සේ කන්ස්ට්‍රක්ෂන් සයිට් වල ඔය අර ෂීට් ෆයිල් ගහනවා. අපි අර පොළොවේ යට, ගොඩක් පොළොවේ යට වැඩ කරනකොට අර පස් කඩන් වැටෙයි කියලා වගේ හිතන තැන්වල, එහෙම පස් බුරුල් තැන්වල ගොඩක්ම මේ ෂීට් ෆයිල් ගහලා තමයි මේ යට වැඩ පටන් ගන්නෙ. ඉතින් ඒවා බොහෝමයක් වෙන්නේ මේ ක්‍රේන් වලින් තමයි ගොඩාක් දුරට ඒ ෂීට් ෆයිල් සම්බන්ධ වැඩ කරන්නේ. ඒකට ඇටැච්මන්ට් එකක් හයි කරලා, අපි හැමර් කියලා කියන එකට හැමරයක් හයි කරලා ක්‍රේන් එකෙන් උස්සලා ඒ ගානට මේ ෂීට් ෆයිල් එක පොළොවට බස්සන එක තමයි ඒකෙන් වෙන්නේ. ඒ වගේ ගොඩක් වැඩ තියෙනවා. ඊට පස්සේ නැව්වල කන්ටේනර්ස් බාන වැඩ, කියන්නේ ලෝඩින් අන්ලෝඩින් වැඩ, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් මේ ෆීල්ඩ් එකේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ අපි මේ ක්‍රේන් ගත්තොත් එහෙම මේක කැටගරිස් ගොඩක් තියෙනවා. අපි පොඩි එකකින් ඉඳන් පටන් ගමු. මම ලිස්ට් එකක් විදිහට කියාගෙන යන්නම්.
බූම් ට්‍රක් තියෙනවා කියන්න අර නිකං ලොරියකට පොඩි ක්‍රේණයක් හයි කරලා එක ඔපරේට් කරන විදිහට අර මේ අපි ගොඩක් දකිනොයි පාරවල්ල තියෙන විදිහට එහෙම බූම් ට්‍රක් කියලා තියෙනවා කැටගරි එකක්. ඊට පස්සේ මොබයිල් ක්‍රේන් කියලා තියෙනවා තවත් කැටගරි එකක්. ඉතිං මොබයිල් ක්‍රේන් කියලා අපි ගොඩක් දකිනව සයිට් වල තියෙන පාරහෙට මෙහට යන ඒවාටත් මොබයිල් ක්‍රේන් කියලා තමා කියන්නේ. ඉතිං මොබයිල් කියන්නේ අපි හෙටමට ජංගම වගේ අදහසක්නේ. ඉතිං රෝධ තියෙන එහට මෙහට යන්න පුළුවන් ඒම මැසින් එකට තමයි මොබයිල් ක්‍රේන් කියලා කියන්නේ. ඊට පස්සේ ක්‍රවල් ක්‍රේන් තියෙනවා එකන්න අපි අර තේරණ බාසාවෙන් කිවොත් එහෙම අර බැකෝවල තියෙනවාගේ චේන් එකක් තියෙන ඒ මොඩල් එක ක්‍රේන් එකන ක්‍රවල් එක ක්‍රවල් කරගෙන අන්න ඕනි ක්‍රේන් තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් තියෙනවා ගැන්ඩි ක්‍රේන් කියලා ජාතියක් තියෙනවා. ගොඩාක්ම මේ ඔය ලොකු සයිට් වල වර්ක්ෂොප් වල තියෙන ක්‍රේන් ජාතිය තමයි ගැන්ඩි ක්‍රේන්. ඒකත් අර මේ රිමෝට් එකෙන් පාවිච්චි කරන එක ඉඳන් අර ඔපරේටර් කෙනෙක් උඩ කැබින් එක ඉඳගෙන වැඩ කරන එක දක්වා මේ ලොකු සයිසස් තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා ටවර් ක්‍රේන් කියල ජාතිය බලා දැකල ඇති මේ ගොඩක් හැමෝම් වගේ දැකල ඇති මං එක උදාහරණයක් කියන්නම් අර මේ අපි නෙලුම් කුළුණ හදනකොට මතකද තිබ්බා ඒ කනුඩම දිග මේ ගොඩක් උස ගොඩක් දිග ටව ක්‍රේණයක් අන්න ඒකට තමයි ටව ක්‍රේන් කියන්නේ. එකන එක මූවෙන්නේ නැහැ මොකුත් නෑ ටව අපි සයිට් එක හයි කරහම එක තැනකිදම් වටේට කැරකිලා ඒ අවශ්‍ය දේවල් ලිෆ්ටින් කරන වැඩ්ඩික් කරනවා අනකට තමයි ටව ක්‍රේන් කියලා කියන්න. ඊට පස්ස තියෙනවා මේ ක්‍රේන් බාජ් කියලා ජාතිය. අර බාජ්ජක කියන්නේ මේ ගොඩක් කට්ටිය දැකල ඇති කන්ස්ට්‍රක්ෂන් ෆිල්් එක කට්ටිනම් ගොඩක් දන්නවා. එහෙම නැති කෙනෙක්ට තේරෙන විදිහට කිවොත් එහෙම අර මුහුදේ පාවෙන අපි නැව් තියෙන්නේ අනේ වගේ බාජ් තියෙනවා. ඒ බාජ්වලට ක්‍රේන් එකක් හයි කරපු තියෙනවා මේ ක්‍රේන් බාජ් කියලා ජාතියක්. ඒවා වැඩවෙන්නේ ගොඩක් මුහුදෙ තමයි. මුහුදෙදී මේ මොනහරි ඒකැන අනතුරක් වුණොත් එහෙම ලිෆ්ට් කරන්න ඒවගේම අලුතින් වරායවල් හදනකොට වරායවල් ඇතුළේ අර ජැටිය තියෙන්නේ ජැටියට කොන්ක්‍රීට් අර ලොකු කැටදානවන ඒ වගේ දේවල් වලට ඒවගේ තැන්වල පාවිච්චි වෙන එක තමයි ක්‍රේන් බාජ් කියන්නේ. මම හැම එකෙම ෆොටොස් දාන්නන් වලට තේරුම් ගන්න පුළුවන්ගෙන විදිහට. හරි අපි දැන් කතා කරමු මේ ජොබ් එකට එන්ටර් වෙන විදිහ කොහොමද කියලා. ඉතිං අපි අර ඉස්සල්ල වීඩියෝක එක්ස්කවේටර් වීඩියෝක කතා කරා වගේම මේකත් අපිට පුළුවන් ඉගෙන ගණ්ඩ මේ ජොබ් එක ගැන උගන්නන මේ තැන් තියෙනවා එකන්නේ අර මේ ස්කූල්ස් තියෙනවා අපි ඒවට ගිහිල්ලත් පුළුවන් ඉගෙන ගන්න. අපි කලින් වීඩියෝක කතා කරා වගේමයි මේ සම්පූර්ණ මේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ මේ කන්ස්ට්‍රක්ෂන් ඉක්වාමන්ට් මේවා සම්බන්ධව තන් සම්පූර්ණ එකම විදිහ තමයි යන්නේ. ඉතින් කෙනෙක්ට පුළුවන් නම් සල්ලි භාග්‍ය තියෙනවා නම් පුළුවන් එහෙම ට්‍රේනින් ස්කූල් එකට ගිහිල්ලා පුරුදු වෙලා ප්‍රැක්ටිකල් තියරි දෙකම ඉගෙනගෙන ඒ කියන්නේ මේ සම්පූර්ණ අභ්‍යන්තරය මේක වැඩ කරන්නේ කොහොමද ඒ විදිහට එහෙම ගුරුවරයෙක්ගෙන් අහගෙන එහෙම ඉගෙනගෙන මේ ශේෂත්‍රයට එන්නත් පුළුවන්. හැබැයි මේ දැන් ගොඩාක්ම මේ ඔපරේටර්ස්ලා බිහිවෙන්නේ අර හෙල්පස් විදිහට ගිහිල්ලා එකන අපි කතා කරන විදිහට කිවොත් එහෙම මේ ගෝලයට ගිහිල්ලා අර මැසින් එක අත්තු දව්වට ගිහිල්ලා සිගනල් දීලා එහෙම පුරුදු වෙලා මේ රස්සාාවට එන එක. ක්‍රේන් රස්සාාව කියන්නේ ගොඩාක් බරපතල අවදානන් සහගත වගකීම් සහගත රස්සාාවක්. එක මේ අනිත් ජොබ්බල්ට වඩා ගොඩාක් මේ පරිස්සමෙන් හරි අවධානයෙන් වුවමනාවෙන් කරන්න ඕනි රස්සාාවක් මේක. මොකද මේ ගොඩාක් ලොකු අවධානමත් තියෙනවා. මොකද අපි මේ සාමාන්‍යෙන් කිලෝ එකදගෙන මේ උත්සන්න මේ ක්‍රේන් වලින් සමහරට ටොන් ගණන් එහෙම උත්සන්නේ. එතකොට මේ ගොඩාක් ලොකු වගකීමක් තියෙනවා මෙන්න මේ ගෝලට. අපි මේ ක්‍රේන් රස්සාාවේදී මේ ෆීල්ඩ් එකේදී ගෝලයා හෙල්පර් නෙමෙයි කියන්නේ මේකට මේ ඔෆිසිල් කියනවනම් මේ රිගර්
රිගර් තමා මේ අර සංඥා දෙන සිග්නල් දෙන පුද්ගලයා. එතකොට ලංකාවේ දී ඔය සේරම කරන්න ඕනේ මේ පියන සහයකයා එකන ගෝලයා. එතකොට එයා තමා මේ මැෂින් එකේ සම්පූර්ණ මේන්ටේනස් වැඩ ඊට පස්සේ කේබල් තියෙනවා මේ සම්පූර්ණ කේබල් හයිඩ්‍රොලික් පද්ධතියකින් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඉතිං සම්පූර්ණ බිකන හයිඩොලික් මට්ටම හයිඩොලික් තත්වය මැසින් එක කන්ඩිෂන් එක මේ මොබයිල් ක්‍රේන් වල ගොඩාක්ම මේ අර බර බැලන්ස් කරන්න මැසින් එක බැලන්ස් කරන්න අපි මේ හතරවටට ජැක් ගහනවා. ජැක් වලින් තමයි මේ අර බර කන්ට්‍රෝල්ක මැසින් එක පැද්දෙන එක ගැස්සෙන එක ඉස්සෙන එක නතර කරන්නේ මේ ජැක් වලින්. එතකොට මේ ජැක් හරියට ගහන එක පොළොව බලන එක ඒ මැසින් එක බැලන්ස් කරන එක ඊට පස්සේ කේබල් චෙක් කරන්න ඕනේ සම්පූර්ණ කේබල් දාන විදිහ සමහරක් විට මේ අපි සයිට් එකට ගියහම ගොඩාක් කට්ටිය දන්නේ නැහැ. ඒ කියන්නේ ලේබර්ස් වැඩ කරන්න දෙන කෙනෙක් දන්නේ ඒ වැඩේනේ. එතකොට කේබල් එකක් කොහොමද දාන්නේ, කේබල් එක මේ ගලවන්නේ කොහොමද, එතකොට කොහොමද බර බැලන්ස් කරලා කියන අපි දිග මොකක් හරි අපි හිතමුකෝ HBM එකක් කියලා. අනේ HBM එකට කොහොමද බැලන්ස් වෙන්න දාන්නේ, කේබල් එක දාන්නේ, අනේ වගේ ගොඩක් දේවල් මේ ඒ සම්පූර්ණ වගකීම තියෙන්නේ මෙන්න මේ හෙල්පර්ගේ අතේ. කියන්නේ අපේ රිගර්ගේ අතේ තමයි සම්පූර්ණ ඒ වැඩ කැල්ල තියෙන්නේ. ඉතින් ගොඩාක් ලොකු අත්දැකීමක් මේ ගන්න පුළුවන් මෙන්න මේ පුරුදු වෙන කාලෙදී. අනිත් මේ ප්‍රධානම දේ තමයි මේ අපි හිතමුකෝ මොකක් හරි බරක් උස්සන්නකොට ඔපරේටර් ඉන්නේ ඔපරේටර් කැබින් එකේ. එතකොට බර උස්සන්න තියෙන්නේ යම් දුරක් ඈතකින්. එතකොට මේ අර ගොඩාක් ලොකු සේෆ්ටි කන්ස්ට්‍රක්ෂන් සයිට් වල නම් ඕකිටෝ තියෙනවා. ඕකිටෝ මාර්ගෙන් තමයි කතා කරන්නේ, සිග්නල්ස් දෙන්නේ, ඒ වගේ දේවල් වෙන්නේ. මොකද මේ ඔපරේටර් ඉන්නේ කැබින් එකක් ඇතුලේ. එතකොට මේ මැෂින් එකේ සද්දත් එක්ක යාට ඇහෙන්නේ නැහැ. එතකොට ඒ හින්දා මේ කතා කරලා සිග්නල් දෙන්න බෑ. මොකද දැන් කරන්න උස්සන්න ඕනේ හරිය මේ කියලා මොකුත් කරන්න බෑ. ඒ හින්දා මේ ක්‍රේන් රස්සාවට ආවේනිකවම සිග්නල් ජාති ටිකක් තියෙනවා. අතේ ඇඟිලි වලින් දෙන සිග්නල්ස් ටිකක්. ඉතින් මේ සම්පූර්ණ මේ ඔපරේටරුත් මේ රිගරුත් ඒ කියන්නේ ගෝලයාත් දෙන්නම මනා අවබෝධයකින් ඉන්න ඕනේ මෙන්න මේ සිග්නල්ස් ගැන. මොකද මේවා අපි යකඩත් එක්ක ගොඩාක් බොහෝ දුරට යකඩත් එක්ක තමයි ගණදරු කරන්නේ. මොකද උස්සනකොට කොහේ හරි වැදෙන්න පුළුවන්, ඩැමේජ් වෙන්න පුළුවන්, කේබල් එකක් ලිහෙන්න පුළුවන්, ඒ වගේ අනතුරු වෙන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ගොඩාක් රිස්කි ජොබ් එකක්. ඉතින් ඒ හින්දා අර මේ ඒවා හරියට කරගන්න ඕනේ. ලොකු දේවල් නැහැ. මේ ඔය ටික පොඩි දේවල් ටිකක් තියෙන්නේ. ඒ ටික හරියට ඔලුවට දාගත්තාම මාරම ලේසියි. මං හිතනවා මේ යම් අදහසක් ගන්න ඇති කියලා ඔයගොල්ලෝ. හරි, අපි දැන් කතා කරමු මේ එකින් එක පොඩි විස්තරයක් කරගෙන යමු මේ මැෂින් වර්ග ගැන. ඉතින් බූම් ට්‍රක් කියලා ගත්තාම අපි ඉස්සෙල්ලා කතා කරා වගේ බූම් ට්‍රක් කියන්නේ මේ ක්‍රේන් සබ්ජෙක්ට් එකේ තියෙන මේ පොඩි වැඩවලට පාවිච්චි වෙන මැෂින් එක. ඉතින් ගොඩාක් ඔය දැකලා ඇති ඔය මේ කොට උස්සන්න කොන්ක්‍රීට් වැඩපළවල් වල ඔය විදුලි බල මණ්ඩලයේ කට්ටියගේ ටෙලිකොම් වල ඒ වගේ ගොඩාක් තැන්වල පාවිච්චි වෙන එකක් තමයි මෙන්න මේ බූම් ට්‍රක් කියන එක. ඊට පස්සේ අපි මේ මොබයිල් ක්‍රේන් කියලා ගත්තාම ගොඩාක් දේවල් තියෙනවා. මේ ලොකු ගැඹුරු මේ ශේෂ්ත්‍රයක් මේක. මම මේ සරලව කියන්නේ අර ජොබ් එක තෝරගන්න කෙනෙක්ට නිකන් පොඩි දලා අදහසක් ගන්න. ඉතින් මොබයිල් ක්‍රේන් එකක් කියන්නේ ඒ වගේ ජංගම අපි අර සයිට් එකෙන් සයිට් එකට වෙනස් වෙන්න පාරේ කියන්නේ ළඟ පොඩි දුරවල් තියෙනවා නම් ට්‍රැවල් කරගෙන යන්න ඒ වගේ දේවල් වලට උපයෝගී වෙන ක්‍රේන් එක තමයි මේ මොබයිල් ක්‍රේන් කියන්නේ. ඉතින් ඒකෙත් පොඩි ටිකක් සාමාන්‍යයෙන් ටොන් 5 ඉඳන් ටොන් කිලෝ ගණක් කියන්න අමාරුයි. ගොඩක් දුරට තියෙනවා උස්සන්න පුළුවන් බර තීරණය වෙන. ඊට පස්සේ මේ ක්‍රැවල් ක්‍රේන් තමයි අපි ඊළඟ මේ ක්‍රේන් වර්ගය. ඉතින් මේ ක්‍රැවල් ක්‍රේන් එකෙත් හාත්පස වෙනස්. කෙරෙන කාර්ය එක වුණාට සම්පූර්ණ මේ කන්ට්‍රෝල් කරන විදිහ, ඊට පස්සේ
අපි මොබයිල් ක්‍රේන් එකුයි මේ ප්‍රවල් ක්‍රේන් එකුයි අතර අපි වෙනසගත්තොත් එහෙම මොබයිල් ක්‍රේන් එකක තියෙනවා අපිට මේ 4 පැත්තට තියෙනවා ජැක් 4ක්. ඉතින් ඒකෙන් අපිට පළල් විදිහට මැෂින් එක බැලන්ස් කරගන්න අර මේ පැත්තක් බරක් උස්සනකොට පිටිපස්ස හරි පැත්ත හරි ඉස්සන එක වලක්ව ගන්න වගේ දේවල් වලට අපිට මේ පුළුවන් ජැක් 4ක් එනවා. ඉතින් ඒක මේ ක්‍රැවල් ක්‍රේන් එකේ එන්නේ නැහැ. සම්පූර්ණ ඒක වෙනස් සම්පූර්ණ අපි අර බැකෝ එකක් ඩෝසර් එකක් වගේ සම්පූර්ණ චේන් එකක් එක්ක එන්නේ. ඉතින් ඒක මේ අරට වඩා මොබයිල් ක්‍රේන් එකක් ඔපරේට් කරනට වඩා පොඩ්ඩක් අර අවධානම වැඩි පොඩ්ඩක් එක්ස්පීරියන්ස එකක් තියෙන්ට ඕනි. ඒවගේ පොඩි දේවල්ට එකක් තියෙනවා. මොකද අනික ප්‍රධානම දේ තමයි මේ ට්‍රැවල් කරද්දි මොකද අපි දැකලා තියෙනවා මේ තනිකරම යකඩ අර මොබයිල් ක්‍රේන් එකේ අර බූම් එකේ පාර්ට්ස් ටික අකුලවගත්ත හැකි අපිට මැසින් එකන එටම ට්‍රැවල් කරනකොට ඒ වගේ බැහැ ක්‍රවල් ක්‍රේන් එක තනිකරම අර ඔයාලා දැකල්තන යකඩ පට්ටමක් වගේ තියෙන්නේ ගොඩක් දීකට. එතකොට ඒක මේ ට්‍රැවල් කරනකොට සම්පූර්ණ ඒකැන එක ගොඩක් මේ රිස්කි වැඩක්. එතකොට ඒකට හරියන එන්වාර්මන්ට් තියෙන් ඕනි පොළොව හරියට හදල තියෙන් ඕනි. ඒවගේ මේ ගොඩක් දේවල් තියෙනවා ක්‍රැවල් ක්‍රේන් එක සම්පූර්ණ වෙනස් අර්කට වඩා අර බර උස්සන විදිහ මූ කරන විදිහ එක වුණාට අර අනිත් දේවල් වල ගොඩක් වෙනසක් තියෙනවා. ඊට පස්සේ මේ අපි තියෙන ගැන්ඩි ක්‍රේන්. එතකොට මෙන්න මේ ගැන්ඩි ක්‍රේන් කියන එක මේ හරි ලේසි වැඩක් ලේසි ආසයතන වැඩක් ක්‍රිස්ක එක ගොඩාක්ම අඩුවි. මොකද මේ සාමාන්‍යයෙන් බොහෝ දුරට මේ ගැන්ඩි ක්‍රේන් එකක් එහෙට මෙහෙට යන්නේ මූ වෙන්නේ පීල්ලක් මත. අප කෝච්චයක් යන වගේ මේ ඒ වගේ පීල්ලක තමයි මේක එහෙට මෙහෙට යන්නේ. එතකොට මේක මේ පෙරලෙන්ඩ එවගේ දේවල් වෙන්ඩ අවස්ථාවක් ඇත්තෙම නැති ගන මේ ක්‍රේන් එක මේ ක්‍රේන් වරගේ ගොඩක්ම පාවිච්චි වෙන්නේ හොඳ මුදාහරණයක් දෙනවනම් වරාය. එතකොට මේ වරායේ ඔයාලා දැකල ඇති අර මේ කන්ටේනර් එකක් මේ ඇටච් කරගන්නවා ඔස්සනවා ඒක කෙලීම මේ මූ කරලා ටේලර් එකේ තට්ටුවට මේ බානවා. ඒක තමයි මේ දෙන්න පුළුවන් හොඳ මුදාහරණය. එතකොට මේ රිස්ක එක ගොඩාක් අඩු නැත්තෙ නැහැ තියෙනවා ඒකර එකත්තේ මැර මේන්ටේන් එක හරියට කරනවනම් හරි සිගනල් එකක් දෙනවනම් හොඳම වැඩිය තමයි මේ ග්‍රන්ඩ්කෙන් හරි ආසහිතනවා. අනිත් එක තමයි ටව ක්‍රේන්. ඉතින් මේ බලනකොටත් ආසහිතන මේ රිස්ක එක අතිනුත් ගොඩාක් වැඩි ක්‍රේන් වර්ගේ තමයි මේ ටව ක්‍රේන් කියලා කියන්නේ. ඉතිං රිස්ක එක වැඩි කියන්නේ මං උදාහරණයක් කියන්නම් මම කලින් සෞදි අරාබියේ වැඩ කරනකොට ලොකු දූවිලිකු නාටුවක් ඇවෙල්ලා එකළඟ මේ පම්ප් හවුස් එක මේ ටව ක්‍රේන් දෙකක් අදලා තිබ්බ දෙකක් ස්ථාපනය කරලා තිබ්බා. ඒ දෙකින් එක ක්‍රේන් එකක් සම්පූර්ණ අර මේ කුණාටුවේ බලපෑමත් එක්ක සම්පූර්ණ මේ කඩන් වැටුණා. ඉතින් අන්න ඒ වගේ මේ අර ජීවිතය ගැන පොඩි රිස්ක එකක් තියෙනවා. හැබැයි මාර ආසයි මාත් හරි ආසයි ඔය මේ ටව ක්‍රේන් කියන ජොබ් එකට. එක වෙනම අත්දැකීමක් මම කියනවට නිකන් මේ ෆීල්ඩ් එකට ආස කෙනෙක් ඉන්නවනම් නිකන් YouTube එක සර්ච් කරලා බලන්න ටව ක්‍රේන් කියලා. ටව ක්‍රේන් වල වැඩ කරන මේ වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන් වෙයි. හරි ආසයි හිතෙනවා. සම්පූර්ණ අර උඩක ඉඳන් ගොඩක් උඩ ඉඳන් තමයි වැඩ කරන්න තියෙන්නේ. සම්පූර්ණ ඔෆිටෝලින් සිග්නල් දෙන්නේ. ඉතින් ඒ වගේ හරියට වැඩේ කරන්න තියෙන විශේෂම දේ තමයි මෙන්න මේ ටව ක්‍රේන් වලට මේ ගොඩාක් කට්ටියට මේ අවස්ථාව හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ හැම ඔපරේටර් කෙනෙක්ටම මේ ටව ක්‍රේන් එකක් ඔපරේට් කරන්න අවස්ථාව හම්බෙන්නේ නැහැ. මොකද ඒකට මේ සේෆ්ටි සර්ටිෆිකේට් ඊට පස්සේ එක්ස්පීරියන්ස් වගේ ගොඩාක් දේවල් මේ බලනවා. මෙන්න මේ ශරීර සුවතාවය ඔකේ ගොඩක් දේවල්. මොකද මේ සමහර කට්ටිය ඉන්නවා ගොඩක් උසට ගියාම කලන්තය හැදෙන වගේ එහෙම ප්‍රශ්න තියෙනවානේ. ඒගොල්ලොන්ට බෑ. අනිත් එක මේ ටව ක්‍රේන් එකට අර යකඩ පඩිපෙල් දිගේ මේ උඩට නගින්න ඕනි. ඒවත් එක්ක මේ
හැමෝටම හම්බෙන් නැති චාන්සකත් තමයි මේ ටව ක්‍රේන් කියන්නේ. අනිත්තක මේ අනිත් හැම ක්‍රේන් එකක්ම බිමේදම් උඩ බලාගන්න ඉන්ඩ තියෙන ඒවා තියෙන්නේ. මේ ටව ක්‍රේන් එකේ සම්පූර්ණ බිම බලාගෙන ඉන්න තියෙන. මොකද මේ ඔපරේට කැබින්න එක තියන්නේ උඩ එකත් එක්ක මේ සම්පූර්ණ බිම බලාගෙන ඉන්න තමයි තියෙන. එතකොට මේ ඔය හැම එකක් එක්කම මේ ටව ක්‍රේන් ඔපරේට කෙනෙක් වෙන එක චුට්ටක් අමාරුයි. හැබැයි බැරි නෑ, පුළුවන් මේ තමන්ගේ සුදුස්කම් ටික හදාගත්තොත් එහෙම මේ බැරි නෑ. හරි මේ මං හිතන්නේ පඩියත් ගොඩක් වැඩිවේ මෙන්න මේ ටව ක්‍රේන් ඔපරේටර්ස්ලාට. ඊළඟ එක තමයි මෙන්න මේ ක්‍රේන් බාජ් කියන එක. ඉතින් මෙන්න මේ ක්‍රේන් බාජ් කියන එක මේකත් එහෙමයි හරි දුර්ලභ වේකන්සි තමයි මෙන්න මේ ක්‍රේන් බාජ් වල තියෙන්නේ. හරිම දුර්ලභයි. මොකද මේ වගේ ක්‍රේන් බාජ් ගොඩාක් නැහැ. ක්‍රේන් 1000ක් තියෙනවා නම් මේ ක්‍රේන් බාජ් තියෙන්නේ එකක් දෙකක් පහක් විතර. ඉතින් ඒකත් එක්ක මෙන්න මේ ක්‍රේන් බාජ් කියන ක්‍රේන් වර්ගය හරිම දුර්ලභයි. අනික මේක මේ හරිම ඩේන්ජරස්, හරිම අමාරු, හරිම වගකීම් සහගත මේ ජොබ් එකක් තමයි මෙන්න මේ ක්‍රේන් බාජ් කියලා කියන්නේ. මොකද මේක සම්පූර්ණ ඔපරේට් වෙන්නේ මේ ජොබ් එක සම්පූර්ණ තියෙන්නේ ගොඩක් දුරට මොහොතේ. ඉතින් මේ ක්‍රේන් ඔපරේටර් කෙනෙක් වෙනවා කියන එක මේ හරිම අමාරු වැඩක්. මොකද අර සම්පූර්ණ කලින් කිව්වා වගේ සම්පූර්ණ ඔපරේෂන් එක වෙන්නේ මුහුදේ වතුරේ. ඉතින් යකඩ ගොඩක් මුහුදේ එතන වතුර උඩක තියාගෙන මේ වගේ බරක් උස්සන්ඩ, බරක් ලිෆ්ට් කරන්න, හෙට මෙහෙට කරන්න, මේ ඒක මේ මාරම රිස්කි වැඩක්, මාර දූර වැඩක්. ඉතින් හැමෝටම හම්බෙන් නැති චාන්ස එකක් තමයි. එතකොට ඔය මේ මුහුදදී ඩැමේජ් වෙච්ච මේ නැව්, එතකොට අර මේ ළඟදී ෆ්ලයිට් එකක් කඩාන වැටුණා මුහුදට. අනේ වගේ තැන්වලදී මේ ඒ ෆ්ලයිට් එක උස්සලා නැවකින් තියන්න, අනේ වගේ මේ ඔය මුහුදේ වෙන මේ ඇක්සිඩන්ට් වල, ප්‍රොජෙක්ට් වල ගොඩක් දේවල් වලට තමයි මෙන්න මේ ක්‍රේන් බාජ් කියන මේ ක්‍රේන් වර්ගය පාවිච්චි කරන්නේ. අනිත් එක මම අර කලින් කිව්වා වගේ ඔය වරායක් හදනකොට, ඔය ජැටි හදනකොට සම්පූර්ණ මේ අර පොළව හාරලා ලොකු කොන්ක්‍රීට් කුට්ටි එකක තියලා තමයි මේ ඔය ජැටිය හදන්නේ. ඉතින් ඒවට මේ කොන්ක්‍රීට් ඒ කැටේ උස්සලා ඒ ගානට ජස් කරලා මේ පැක් කරන්නේ මෙන්න මේ ක්‍රේන් බාජ් කියන මේ ක්‍රේන් වර්ගයෙන්. ඉතින් මේ හරිම ඉන්ට්‍රස්ටිං ක්‍රේන් එකක් තමයි මෙන්න මේ බාජ් එක. මේ හරි ආසයි වැඩ කරනවා බලාගෙන ඉන්න. මම ෆොටෝ එකක් දාන්නම්. ඔයාලා ආසයි නම් YouTube එකේ සර්ච් කරලා බලන්න ක්‍රේන් බාජ් කියලා ඕන තරම් එයි. හරි, අපි ඊට පස්සේ කතා කරොත් එහෙනම් මේ ජොබ් රෝල් එක ගැන ගොඩක් විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. ගොඩක් අපි කතා කරා මේ කතාවේදී කියවුණා. ඉතින් මේ ජොබ් රෝල් එක සම්පූර්ණම බරක් උස්සන්න, ඒ උස්සපු දේ කොහෙන් හරි පැත්තකින් තියන්න, ඊට පස්සේ සේෆ්ටි විදිහට වැඩ කරන්න. අර මම කිව්වාගේ එක ඇටැච්මන්ට්ස් තියෙනවා. එතකොට ඔය සීට් ෆයිල් ගහනවා වගේ ඒ වගේ වැඩ, ඒ කියන්නේ හැමර එකක් ඇටච් කරගෙන ඒ වගේ වැඩ දේවල් කරන්න. ඉතින් අපි අර මේ ඉස්සල්ලා වීඩියෝ එකේ කතා කරා වගේ සම්පූර්ණයෙන්ම ඒක මෙතන මම රිපීට් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ රස්සාවේදී මේ ඕනම රස්සාවකදී එහෙම තමයි. අපි වැඩ කරන තැන මිනිස්සුන්ව බැලන්ස් කරගෙන, අපි වැඩ කරන වාහනයක නම් වැඩ කරන්නේ වාහනේ අපි පරිස්සම් කරගෙන, අනතුරු වළක්වාගෙන, අනතුරු වෙන්නේ නැතිම ගානට වැඩ කරගෙන, සිහිබුද්ධියෙන් වැඩ කරගෙන අපේ වැඩේ අර ප්‍රධානම දේ තමයි මේ සයිට් වල මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ ගොඩක් කතා කරා. සමහර විට මේ සමහර තැන්වල ඉන්නවා හොඳට ඉගෙන ගත්ත කට්ටිය ඉන්නවා. හොඳට යමක් ඉගෙන ගත්තේ නැති වුණාට යමක් කමක් තේරෙන කට්ටිය ඉන්නවා. තව ඉන්නවා අමෝඩියොත් ඉන්නවා. ඉතින් ওই මිනිස්සු ගොඩාක් විවිධාකාර මිනිස්සු එක්ක වැඩ කරන්න වෙන රස්සා තමයි මේවා. සයිට් වල ජීවිතේ අර වෙනම ජීවිතයක් තියෙන එක වෙනම මේ අමුතු ජීවිතයක් තියෙන එක හරි ආසයි තමයි. ඒකට හුරු වුණාම ඉතින් අර ප්‍රධානම දේ අරක තමයි මිනිස්සුන්ව බැලන්ස් කරගෙන, මිනිස්සුන්ගේ හිත දිනාගෙන අපේ කරන වැඩේ හරියට කරලා මේ අපේ වැඩේ කරලා පාඩු වෙන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ හරි අපි ගත්තොත් එහෙම මේ
මේකේ ජොබ් ඔපචනිටි ගැන කතා කරොත් එහෙම බහු ගැන ගොඩක් නැහැ සාමාන්‍ය අපි ඉස්සල කතා කරපු එක්ස්කවේටර් ජොබ් එක වගේ නැහැ මේ ක්‍රේම් ජොබ් එක එහෙම හැමතැනම වේකන්සිස් නැහැ මේ ලංකාවෙනම් ගොඩක්ම අර මේ ගෝලෙක් විදිහට ගිහිල්ලා හෙල්ප කෙනෙක් විදිට ගිහිල්ලා වැඩ කරලා දේවල් ඉගෙනගෙන සම්පූර්ණ එට ඉසඩ් ඉගෙනගෙන වැඩ ඉගෙනගෙන සයිට්වල කට්ට කාලා තමයි ඔපරේට කෙනෙක් වෙන්ඩ ඕනි වෙන්ඩ පුළුවන් ඉතිං නැත්තෙ නැහැ වැඩ තියෙනවා ඒ ලංකාවෙන් ගැන අපි කතා කරේ පිටට ගත්තහම ගොඩක් ලංකාව හිටපු හොඳ ඔපරේටස්ලා ගොඩක් අපි දැන්ගෙන ලංකාවෙන් පිට ඉන්නේ මොකද මේ ලංකාවේ වැඩ ගොඩක් නැහැ එහින්දා ඔය මේ ඔපරේටල ගොඩක් රට ඉන්නේ ලංකාවෙන් පිටත් ඕන තරන් ජොබ් තියෙනවා මේ හරි ඩිමාන්් මේ ජොබ් එකත් තමයි මේ ක්‍රේන් ඔපරේටර් කියල කියන්නේ මොකද මේ හරි සේෆ්ටි අපි අර අපි අපේ සුදුසකම්ටික හදාගත්තර පස්සේ මේක එඩිකේෂන් පැත්තෙන් යනවනම් අපිට මේ සටිෆිකෙට් තියෙනවා NVQ ලෙවල් 4 දක්වා ගියහැකි ඊට පස්සේ ඔපරේටින් එහෙම ලයිසන්ස් තියෙනවා ඒවගත් හැක ඊට පස්සේ සේවිස් රෙකෝඩ් එකක් අපිට පෙන්වන්න පුළුවන් සයිට්වල වැඩ කරපු ඉතින් ඒවත් එක්ක අපි වැඩ කරලා තියෙන අපේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අපිට පුළුවන් මේ ලංකාවෙන් පිට මේ හොඳ කම්පැනි එකක හොඳ සැලරියක් එක්ක මේ ජොබ් එක හොයා ගන්න ඉතින් අර මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේම මේකෙත් අපි ජොබ් එක හරියට ඉගෙන ගත්තාම අපි මේ අර අනතුරු නැතුව හරි ලස්සනට ජොබ් හරියට ඉවර කරලා එහෙම මේ අපි සර්විස් රෙකෝඩ් එක හොඳ වෙලා එහෙම මේ වැඩත් හොඳට පුරුවන් වෙලා සම්පූර්ණ අපි කම්ප්ලීට් වුණාට පස්සේ අපිට අර හැදෙනවනේ මේ අර සම්බන්ධතා ජාලයක් ඒ කියන්නේ සයිට් වල වැඩ කරනකොට ඔපරේටර්ස්ලා හම්බෙනවා වෙන වෙන කම්පැනිස් වල හම්බෙනවා ඊට පස්සේ කවුරු හරි යාළුවෙක් රට ගියහම එතකොට ඒ වගේ තැන්වල තියෙන වේකන්සිස් අපිට අපේ කරගන්න පුළුවන් ඒ වගේ මේ අර මේ රස්සාව හරියට ඉගෙන ගත්තාම ඕන තැනක ජොබ් එකක් හොයාගන්න පුළුවන් එකට අර අපි කලින් කතා කරා වගේ මේ අර මේ සම්බන්ධතා ගොඩක් උපයෝගී වෙනවා හරි අපි ඊළඟට කතා කරමු මේකේ මේ වැටොප් ගැන ඒ කියන්නේ අපි පඩිය ගැන අපි කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් හෙල්ප කෙනෙක් විදිහට යනකොට සාමාන්‍ය රුපියල් 50000ක අවටින් පඩියක් ගන්න පුළුවන් ඊට පස්සේ අපි මේ ඔපරේටර් කෙනෙක් ගත්තොත් එහෙම ඔපරේටර් කෙනෙක් වුණාට පස්සේ රුපියල් 75000 ලක්ෂයකම අතර වගේ ගානකට යන්න පුළුවන් මම මේ ගණන් දල වශයෙන් කියන්නේ සම්පූර්ණ එක කම්පැනියට සයිට් එකෙන් සයිට් එකට මැෂින් එකට වෙනස් වෙන්න පුළුවන් බොහෝ දුරට වෙනස් වෙනවා මේ ගණන් දල වශයෙන් රුපියල් ලක්ෂයවට වගේ පඩියක් ගන්න පුළුවන් ලංකාවේ ඒවගේම පිටරටකට ගියොත් එහෙම පිටරටවල් වලට හෙල්පර්ස්ලා මේ ගෝලියෝ කියන කැටගරයකින් ගන්න නැහැ එබැයි මේ රිග කියන පොෂන් එකට ගත්ත හැකි රිග කියන්නේ සම්පූර්ණ මේ ක්‍රේන් වල ක්‍රේන් කැටකරයගේ සම්පූර්ණ මේ ලොකු කැරක්ට එකක් එතකොට සම්පූර්ණ ඒරිග තත්්‍රිකට තමා සම්පූර්ණ සිගනල් දෙන වැඩේ තියෙන්නේ සමහර විට ඕකිටෝකින් නැත්තන් අතින් සිගනල් දෙන එක තමයි රිගගේ ජොබ් එක අපි කලින් කතා කර එතකොට ඒ රිගගේ පඩියත් සාමාන්‍යෙන් උපරේට කෙනෙගේ පඩියවට ආසන්න වගේ යන්න පුළුවන් අවම වශයෙන් ගත්තොත් එහෙම ලක්ෂ දෙකහමාරඉදම් ඔය ගොඩක් දියුණු රටවල්ල ලක්ෂ 25 වගේ යන ගණන්වලට ගියන්න පුළුවන් ලංකාවෙන් පිට මේ ජොබ් එකට මේ ක්‍රේන් ඔපරේට කෙනෙක්ට හම්බෙන පඩිය එතකොට ඒකත් රටින් රට වෙනස් වෙනවා සයිට්කින් සයිට්ට කම්පනිින් කම්පනට වෙනස්සෙනවා දළ වශයෙන් ලක්ෂ 2.5 වගේ ගානත් සාමාන්‍ය රටක ගන්න පුළුවන් ගොඩක් දියුණු රටවල්වල ඊට වඩා ගොඩක් ලොකු පඩියකට යන්න පුළුවන් ඒ කොහොමත් ඒ රටවල්ල තියෙන මේ සැලරීස් ගොඩක් හයි එතකොට මේ ඒ වගේ ලක්ෂ 25 වගේ ගානකට යන්න පුළුවන් ජොබ් එකත් තමයි මේක පටන්ගත්ත ගමම්ම මේ ඒ ගනම් පඩිවලට යන්න අමාරුයි චුට්ට අපි හදාගෙන ඉස්සරහට යන්න ඕනේ අපි එක්ස්පිරියන්ස් හදාගෙන අපි සම්පූර්ණ මැසින් එක ගැන අපි අනිත් මැසින් ගැන සම්පූර්ණ හෙම ඉගෙනගෙන
අපේ එක්ස්පීරියන්ස් වැඩි කරගෙන ඇක්සිඩන්් සීරෝ කරගෙන අපි ඉස්සරහට ගියොත් හොඳ මේ සැලර එකක් ගණ්ඩ පුළුවන් හොඳ ඩීසන් පිටෙන්න්න පුළුවන් හොඳ ජොබ් එකත් තමයි මෙන්න මේ ක්‍රේන් ඔපරේට කියෙන ජොබ් එක හරි ඉතිං අපි ගොඩක් දේවල් කතා කර මං දැන් වීඩියෝ එක ඉවර කරන්නයි හදන්නේ ඉතිං සම්පූර්ණ කිවොත් එහෙම මේ ක්‍රේන් ඔපරේටර් කියන්නේ මේ ක්‍රේන් රස්සාාව කියන්නේ මේක මේ හරි හොඳ ඩිමාන්්ඩ එකක් තියෙන හොඳ රෙස්පෙට් එක වැඩක් කරන්න පුළුවන් රස්සාාවක් ඉතිං අර එක පාරම යන්න බැහැ දැන් අද හිතුනද හිට මේකට ඔපරේට කෙනෙක් වෙන්න බැහැ අනිත් ජොබ්බල්ට වඩා සාමාන්‍යයෙන් ටිකක් වැඩිපුර කාලයක් මේ ඔපරේට කෙනෙක් වෙන්ඩ ගොඩක් කාලයක් යන ජොබ් එකත් තමයි මේ ට්‍රේන් ජොබ් එක හැබැයි සම්පූර්ණ එකන සාමාන්‍යෙන් අවම වසයෙන් මාස 6ක් අවුරුද්දක් විතර පොඩි කට්ටක් කණ්ඩවෙයි හැබැයි එක කට්ටන්න මේ ඔය සයිට්වල ගොඩක් සයිට් ගැන දන්න කට්ටිය දන්නවා සයිට්වල එහෙම අර වැඩ කරනකොට කට්ට තිබ්බට එහෙම නැහැ තුළේ අර විවිධාකාර මිනිස්සු ඉන්නවා අර එහෙම මේ අමුතුම් විදිහකට ගෙවන ජීවිතයක් තමා සයිට් ජීවිතය කියන්නේ ඉතිං මේ ජොබ් එකට ආසයිනම් බලන්ඩ මේ කියපු සම්පූර්ණ කරුණුත් එක්ක දලා අදහසක් ගණඩ පුළුවන් වේ කියලා මම හිතනවා එම තේරෙන්ඩ ඇති කියලා මම හිතනවා ඇතින් ආය පාරක් කියන්න පටන් ගද්දි කිව්වාගේම ඔපරේටර් කෙනෙක් මේ අහනවනම් සමාවෙන්ඩ මං මොනහරි වැරද්දලා කිව්වනම් මගේ ඇතින් මොනහරි වැරද්දක් වුණානම් කමෙන්ට් එකක් දාලා මාව දැනුවත් කරන්න ඉතිං එහෙනම් කාටහරි ජොබ් එකක් ඔය ඉන්න කෙනෙක්ට මෙන්න මේ වීඩියෝක පොඩ්ඩක් ෂෙයා කරන්න සමහර විට තව කෙනෙක්ගේ ජීවිතයක හැරවුම් ලක්ෂය වෙන්න පුළුවන් මේ වීඩියෝ එක ඉතින් මං හරි සතුටින් මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න ඉතින් කාටහරි මේකෙන් ප්‍රයෝජනයක් වුණානම් මට අදහසක් කමෙන්ටක් විදිහට දාගෙන යන්න ඉතින් සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න මොනහරි අදහසක් තියෙනවා නම් කමෙන්ට් කරන්න වැරද්දක් අඩුපාඩුවක් තියෙනවා නම් ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ජය වේවා